සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේට වහාම කීකරු වැඳපුව ගැන. ස්වාමීන් වහන්සේ තුළ ආදරණීය සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේ තුළ ඔබ සැමට කරුණාව ලැබේවා. අද අපි බලාපොරොත්තු රහිත තත්ත්වයකදී පවා දෙවියන් වහන්සේට කීකරු වූ වැඳපුවකගේ ජීවිතයෙන් දෙයක් ඉගෙන ගන්න යන්නේ. එලියාගේ කාලේ දේශයේ සාගතයක් තිබ්බා. බලාපොරොත්තු රහිත තත්ත්වයක් තමයි මේ වැඳපුවට තිබ්බේ. ඉතින් මේ සාගතයේ කාලේ ඇයට තිබ්බේ පිටි සහ තෙල් චුට්ටක් පමණයි. ඇය තීරණය කරගෙන හිටියේ ඇයගේ පුතා මේක කාලා මැරෙන්න. නමුත් මේ අනාගත වට්ටු එලියා ඇගාවට ඇවිල්ලා වතුර ටිකක් ඉල්ලනවා. ඇය වතුර ගන්න යන විගට එලියා ආයෙත් කියනවා මට රොටි කැබල්ලක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඇය කියනවා මමත් මගේ ළමයාත් මේ තියෙන පිටි චුට්ට දෙ චුට්ට මට එච්චරයි තියෙන්නේ කියලා. හැබැයි එලියා මුකුත් බාධා කරන්නවත් මුකුත් කියන්නේ නැහැ. එයා කියන්නේ එකම එක දෙයයි. ඒකෙන් ඔව් ඇත්ත. ඔයා ඒක හදන්න. ඒකෙන් මට පළමු කොට මට රොටි කැබල්ලක් දෙන්න. එතකොට දෙවියන් වහන්සේ බැස්ස එනතුරු ඔයාගේ තෙල්වත් ඔයාගේ පිටිවත් හින්දෙන්න හරින්නේ නැහැ කියලා තමයි මේ එලියා කිව්වේ. එතකොට හිතන්න නොදන්න මොටසෙක් ඇවිල්ලා මේ වගේ දෙයක් කියද්දී අර වැද්දම ඉස්සේ කොහොමද මේ මිනිස්සයා විශ්වාස කරන්නේ? නේද? අපි නම් 1000 ප්‍රශ්න අපිට 1000 දේවල් හිතන මේ කවුද මේ මොකද මේ කොහොමද කරන්නේ මෙහෙම ඒ වුණාට මේ වැද්දම ඉස්තිය ඒක අහලා එයා කීකරු වුණා. එයා ගිහිල්ලා හදලා පළමු රොටි කැබල්ල එලියට දුන්නා. ඒ එලියට පළමු රොටි කැබල්ල දුන්න නිසා ඇගේ අර තෙල් පුලාවවත් එයාගේ පිටිවත් කවදාවත් වැස්ස එනතුරු සිල්ල ගියේ නැහැ. එතකොට මෙතන මොකද තියෙන්නේ? තෙල් ගැනවත් පිටි ගැනවත් දෙමේ තියෙන්නේ. කොහොමද මේ වැන්දපු ඉස්ත්‍රිය කීකරුනේ කියන එක. එයාට සාක්ෂියක් නැහැ. එයා දන්නේ නැහැ ඇත්තටම මේක වෙයිද? මේ මිනිස්සු කිව්වා කියලා විතරයි දන්නේ. කොහොමද මම මේක විශ්වාස කරන්නේ? නිකමට හිතන්න තමන් කාලා මැරෙන්න අන්තිම කෑම එකක් කවුරු හරි ඇවිල්ලා වගේ උදුරලා ගන්නකොට ඔයාගේ ඉල්ලනකොට මට දෙන්න කියලා ඔයාට දෙන්න හිතේද? හැබැයි මෙතන මම කතා කරන්න යන්නේ මෙන්න මේක. කීකරුකම සහ පූජාව. මේ වැන්දව ඉස්ත්‍රිය බැරි වෙලාවත් එයා හිතුවා නෑ මට මේ මනුස්සයා විශ්වාස කරන්න බෑ කිව්වා තමයි. හැබැයි කොහොමද මම විශ්වාස කරන්නේ? මම මේ කැමක ටික කනෝමයි පුතයි. මෙයාට කැමතියක් කරගන්න දෙනවා කියලා. හැබැයි ඒක තමයි යාගේ පූජාව. හැබැයි එයාගේ කීකරුකම මොකද? එයා ඇහුවා, එයා විශ්වාස කරා, එයා දෙහුවා. එයා ඔක්කොම හදලා මට දෙන්න කියලා කිව්වේ නෑ එළිය. එළිය කිව්වේ ඔව් ඔයා හදන්න. හදන එකෙන් පළමු රොටි මට දෙන්න. අය කීකරු වුණා. අපේ ජීවිතේ සමහර වෙලාවට දෙවියන් වහන්සේගෙන් අපෙන් ඉල්ලන්නේ එච්චරයි. අපිට හේතු 1000ක් තියෙන පුළුවන් කොහොමද මේක වෙන්නේ? මට මෙච්චරමයි තියෙන්නේ. මේකම දෙවියන් වහන්සේ සමහර වෙලාවට ඒකම අපෙන් ඉල්ලනවා. හැබැයි ඔයා ඒක නොකර හිටියනම් ඒක ඔයාගේ පූජාව. හැබැයි ඔයා කරා නම් ඔයාගේ ආශිර්වාදය. හිතන්න සාගතයක් තියෙන වෙලාවක තමන්ගේ ගෙයි පිටිවත් තෙල්වත් හින්දෙන් නැතුව වැස්ස එනතුරු අය හිටියා කියන්නේ ඒ බිස්නස් එකක් කරා නම් හොඳ සල්ලිකාරකයි ඒක. හින්දෙන් ආයෙ පිරෙනවා කියලා බයිබලයේ කියනවා. ඔයාගේ ජීවිතේ ඒ වගේ හින්දෙන් පිරෙන ආශිර්වාද ඔයාගේ ජීවිතේට දෙවියන් වහන්සේ දෙන්න යනවා. හැබැයි අර බලාපොරොත්තුවක් රහිත මොහොතේ දෙවියන් වහන්සේ ඔයාගේ ඉල්ලනේ කීකරුකම තුරවා කීකරුණොත් විතර. අපි නිකමට හිතලා බලමු අපේ ජීවිතේ මොන වගේ තැන්වල පූජාවල් වෙලා තියෙනවද? අපි කීකරු වෙලා තියෙනවද කියලා. බයිබලයේ කියනවා පූජාවට වඩා කීකරුකම උතුම් කියලා. මොන වගේ වෙලාවකද අපි පූජාවල් වෙන්නේ? මම දන්න කාන්තාවක් ඉන්නවා. එයාගේ පෞල් ජීවිතේ ගොඩක් අරගල කරමින් ඉන්නවා. එයාගේ ස්වාමි පුරුෂයාට වෙන සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ වෙන සම්බන්ධතාවයක් තියෙන නිසා ඒ දේ මෙයාගේ පවුලේ අය, පුරුෂයෙක් පවුලේ අය පිළිගන්න කැමති නැහැ. ඉතින් මෙයා මොකද කරන්නේ? මෙයා සැලසුම් කරනවා මොකක් හරි සිද්ධියක් ගොඩනගලා එයාගේ වැරදි බව ඔප්පු කරලා කෑ ගහලා රණ්ඩු වෙලා ඊට පස්සේ යාර මොනවා හරි තුවාලයක් කරගෙන ඒක පොලිසියට ඔප්පු කළා මෙයාගේ ස්වාමි පුරුෂයාට පාඩමක් උගන්වන්න. මොකද මේ දැන් ස්වාමි පුරුෂයාගේ දරුවවත් එයාවත් බලන්නේ නැති නිසා. නමුත් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මට ඇයට කතා කරන්න මේ කාරණාව බෙදා ගන්න අවස්ථාව හම්බෙනවා. අය මේ දේ කිව්වහම අය හදන්න යන සිද්ධිය ඇවිල්ලා අය හිතන්නේ ඇගේ ස්වාමි පුරුෂයාට පාඩමක් ඉගෙන ගන්න යනවා. නමුත් දෙවියන් වහන්සේ ඇගේ ජීවිතේ බේරගත්තු තැනයි මම ඔයාලට දැන් කතා කරන්න යන්නේ. ඇයි මේ සිද්ධිය කිව්වහම මම ඇගෙන් ඇහුවා ඔයා මේක කරගත්තා හරි කමක් නැහැ. ඔයාට තුවාලයක් වුණා, ඔයාට මොනවා හරි වුණා, හොස්පිටල් වුණා, ඔයා එක තැන් වුණා. එතනින් එහාට මොකද ඔයාගේ දරුවගේ අනාගතය? මොකද ඔයාගේ අනාගතය? හරි ස්වාමි පුරුෂයා පොලිසියට
මොකක්ද එතනින් එහාට? ඒක අහලා ඇය පුදුම වුණා. ඒක මම මේ පැත්තේ හිතුවේ නෑ. ඔව් ඒක ඇත්ත, ඒක භයානකයි කියන එක. දෙවියන් වහන්සේගේ ජීවිතේ එතනින් වේවා. යේසුස් වහන්සේ මහත් වූ පුදුම දේවල් කරනවා. ඉතින් මට දැන් කියන්න මේ සිද්ධියේ මොකද්ද පූජාව, මොකද්ද කීකරුකම කියලා. ඇගේ පැත්තෙන් ඇයට වෙන්න යන භයානක සිදුවීම ඇයට පසක් කර දුන්නට පස්සේ තීරණය කරනවා. ඕ ඇය මොකද කරන්නේ? පළවෙනි එක ස්ටෙප් බෑක්, ඇවියවරක් පසුපසට ගන්නවා. ඇය කීකරු වෙනවා. ඇය ඒක කරන්න යන්නේ නැහැ. මම පූජාවක් වෙන්න යන්නේ නැහැ. ඇය රණ්ඩු වුණා නම් පූජාවක් පමණයි. පූජාවකින් ආශිර්වාදයක් එන්නේ නැහැ. ඇය කීකරු වුණා. ඇය කීකරු වුණා. ඇය සිද්ධියේ මග ඇරියා. ඇය සමාව දුන්නා. දැන් එයාගේ දරුවන් සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා. මේ කතාවෙන් ඔයා දකින්න මොකද්ද? මොකද එයාගේ පූජාව වුණා නම් මොකද ඒකේ කීකරුකම? සමහර වෙලාවට අපේ ජීවිතේ ගොඩක් කාරණාවල අපි කරන්නේ පූජාවක් වෙන එක. දෙවියන් වහන්සේ අහන්නේ පොඩි කීකරුකමක් විතරයි. සමහර වෙලාවට තව මනුස්සයෙක් සමාව දෙන එක. ඔයා ඒක හිතින් සමාව දෙන එක ඔයා ඒක ප්‍රතික්ෂේප කරලා ඔයාගේ පූජාවක් වෙනවා. පූජාවක් වෙනවා. ඔයා හොඳ දේවල් කරනවා. තේරුමක් තියෙද නැහැ අයියේ. ඔයා කීකරුකමක් නෙමෙයි. ඔයා ඒක කවදාවත් අතාරින්නේ නැහැ. ඔයාත් එක්කම තියෙන්නේ. එතකොට හොඳ දේවල් කරන එක නරක නෑ. හැබැයි ඔයාට කීකරුකම තුළින් ලැබෙන ආශිර්වාද මොනවද? ඔයාට සමාව දෙන අතරින් දවසක මනුෂ්‍ය වාට ආශිර්වාදයක්. දෙවියන් වහන්සේ මහත්ය කරන පියාණන්. ඉතින් බයිබලයේ කියනවා කීකරුකම පූජාවට වඩා උතුම් කියලා. ඒ අර ශාරපෙත්ති වැඳපු ස්ත්‍රිය වගේ ඒ එලියා අනාගත වට්ටුවට ඒ කීමට කීකරුවෝ උදන්න මනුස්සයෙක් කීමට කීකරුවෝ ඒ වැඳපු ස්ත්‍රිය වගේ ඔයාට පුළුවන්ද දෙවියන් වහන්සේ වාට කියන දේ කීකරු වෙන්න? එහෙනම් ඔයාගේ ආශිර්වාද ඒ අර බැඳපු ඉච්ඡයට ලැබුණු ආශිර්වාද වගේ ඔයාගේ ඒ පිටිපත් ඔයාගේ හිතේ තුලාවවත් සිඳෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ කීකරුකමට මහත් ආදරණීය පියාණන්. ඉතින් මම අදහනවා සහ මම විශ්වාස කරනවා ඔයාගේ ජීවිතේ මහත් පරිවර්තනයක් කරන්න යේසුස් වහන්සේට පුළුවන් කියලා. ඉතින් අද ඉඳන් ඔයාගේ ජීවිතේ ගන්න හැම තීරණයකදීම ඔයා කල්පනාවෙන් මොකද මගේ කීකරුකම, මොකද මගේ පූජාව කියලා තේරුම් ගැනීමෙන් ඔයාගේ ජීවිතයේ ඉස්සරහට තියෙන හැම කාරණාවකදීම යේසුස් වහන්සේ ඔයාට මඟ පෙන්නයි. ඔයාලා හැම දෙනෙක්ටම යේසුස්